හරි ඊළඟට අපි B කොටසේ දෙවෙනි ප්‍රශ්නය තමයි සාකච්ඡා කරන්නේ. මේ දෙවෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ දුර කාල ප්‍රස්ථාර සහ පරිමිතිය සහ වර්ගඵලය කියන කොටස් වලින්. මේ ප්‍රශ්නයත් ඉතාමත් ලේසි ප්‍රශ්නයක්. මේකේ A කොටසේ දීලා තියෙනවා දුර කාල ප්‍රස්ථාරයක් කියලා තියෙනවා. කසුන් තම නිවසේ සිට මිතුරෙකු මුණ ගැසීමට පාපැදියෙන් ඔහුගේ නිවසට ගියේය. ඔහු තම මිතුරාගේ නිවසේ සුළු වේලාවක් රැඳී සිට ආපසු පාපැදියෙන් තම නිවසට ආවේය. කසුන්ගේ මුළු ගමන මෙම දුර කාල ප්‍රස්ථාරය දැක්වේ. එතකොට අපිට කියලා තියෙනවා කසුන් යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා එහි ටික වෙලාවක් ඉඳලා ආපහු ඇවිල්ලා තියෙනවා. එතකොට දුර කාල ප්‍රස්ථාරයක අපි දන්නවා මේ වගේ අනුක්‍රමණයක් තියෙන කොටසකින් පෙන්වන්නේ මොකක් හරි චලනයක් වෙනවා. ඒ කියන්නේ දුර වෙනස් වෙනවා නම් තමයි මේ වගේ අනුක්‍රමණයක් තියෙන්නේ. දුර වෙනස් නොවි එක තැනක ඉන්නවා නම් මේ වගේ සරල රේඛාවක් තමයි දුර කාල ප්‍රස්ථාරවල තියෙන්නේ. එතකොට මේ ප්‍රස්ථාරය බැලුවම අපිට තේරෙනවා මේ කොටසෙන් පෙන්වන්නේ කසුන් තමන්ගේ මිතුරාගේ නිවසට ගියපු කොටස. මේ කොටසෙන් පෙන්වන්නේ මිතුරාගේ නිවසේ රැඳී සිටපු කාලය. සහ මේ කොටසෙන් පෙන්වන්නේ ඔහු ආපසු ආව කොටස. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ඔහු තම මිතුරාගේ නිවසට ගමන් කළ වේගය සොයන්න. එතකොට අපි දන්නවා වේගය කියලා කියන්නේ වේගය කියන එකට සමීකරණය අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය කියලා කියන්නේ දුර බෙදීම කාලය. තප්පරයකට කොච්චර මීටර් ගණන් කියලාද? හැබැයි දැන් මේ ප්‍රස්ථාරයේ අපිට කාලය දීලා තියෙන්නේ පැය වලින් සහ දුර දීලා තියෙන්නේ කිලෝමීටර් වලින්. එතකොට කසුන් මිතුරාගේ නිවසට ගියපු වේගය හොයද්දී අපි සලකන්න ඕනේ ප්‍රස්ථාරයේ මෙන්න මේ කොටස. මොකද මේ කොටසේ තමයි කසුන් මිතුරාගේ නිවසට යන්නේ. එතකොට නිවසට යන්න කසුන් ගත කරලා තියෙනවා එක පැයක් සහ නිවසට යන්නේ ඔහු ගිහින් තියෙනවා කිලෝමීටර් 10ක්. එතකොට කසුන් ගියපු දුර කිලෝමීටර් 10යි. ඒ සඳහා උට ගත වෙච්ච කාලය පැය 1යි. එතකොට කසුන්ගේ වේගය වෙන්නේ පැයට කිලෝමීටර් 10යි. එතකොට මේ විදිහට ඒකකයක් එක්කම පිළිතුර ලිවීම ඉතාමත් වැදගත්. ඒකක අමතක කරන්න එපා. එතකොට පළවෙනි කොටසට උත්තරේ වෙන්නේ වේගය පැයට කිලෝමීටර් 10යි. ඊළඟ කොටසෙදි කියලා තියෙනවා කසුන් මිතුරාගේ නිවසට ගිය වේගයෙන් ආපසු ආවේ නම් මුළු ගමනට ගත වන කාලය සොයන්න කියලා. අපිට දීලා තියෙන ප්‍රස්ථාරයේ හැටියට පේනවා කසුන් යාළුවගේ නිවසට යන්න ගත කරපු කාලයට වඩා අඩු කාලයකින් ආපහු ඇවිල්ලා තියෙනවා. මෙතන පැය 0.5ක කාලයක් තුළදී කසුන් ආපහු ඇවිල්ලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ කසුන් මිතුරාගේ නිවසට ගියපු වේගයෙන්ම ආපහු ආවනම් මුළු ගමනට ගත වෙන කාලය කොච්චරද කියලා. එතකොට මේ ප්‍රශ්නේදී කසුන් තම මිතුරාගේ නිවසට යන්න ගත කරපු කාලය පැයයි. මෙහි කිසිම සඳහනක් වෙන්නේ නැහැ රැඳී සිටපු කාලයේ වෙනසක් වීමක් ගැන. එතකොට රැඳී සිටපු කාලය පැය 2යි. ආපහු ඒ වේගයෙන්ම ආවනම් ඔහුට එන්න ගත වෙන කාලය පැයයි. මොකද කසුන්ගේ මිතුරත් කසුන්ගේ ගෙදරත් අතර තියෙන දුර වෙනස් වෙන්නේ නැහැ. දුර කිලෝමීටර් 10ම තමයි. එතකොට වේගය කියලා තියෙනවා යන්න ගියපු වේගයෙන්ම ආපහු එනවා කියලා. ඒතර අපි හොයාගත්තා ගියපු වේගය වෙන්නේ පැයට කිලෝමීටර් 10යි. එහෙනම් කාලය වෙන්නේ ආපහු වෙන්න ගත වෙච්ච කාලය ආපසු එන්නට ගත වූ කාලය වෙන්නේ සමානයි කාලය කියන්නේ දුර බෙදීම වේගය. එතකොට ආපසු එන්නට ගත වූ කාලය පැය. එතකොට මුළු ගමනට ගත වෙච්ච කාලය වෙන්නේ අර සම්පූර්ණ කාලවල වල එකතු. යන්න පැයක් ගත වුණා, පැය දෙකක් රැඳී සිටියා, සහ ආපහු එන්නත් පැයක් ගත වුණා. එතකොට මුළු කාලය
පැය ධන පැය 2 ධන පැය 1 සමානයි පැය 4යි. එතකොට ඒ කොටස දෙවෙනි ප්‍රශ්නයේ ඒ කොටස මේ විදිහට කරන්න පුළුවන්. ඊළඟට අපි යමු B කොටසට. B කොටස අපිට දීලා තියෙනවා රූපයක්. ඒ රූපයේ සංයුක්ත රූපයක්. මේ සංයුක්ත රූපයේ පරිමිතිය සහ වර්ගඵලය හොයන්න තමයි මේ ප්‍රශ්නය අපිට කියන්නේ. ඊළඟ ප්‍රශ්නය අපිට අපෙන් අහලා තියෙන්නේ මේ සංයුක්ත රූපයේ පරිමිතිය සහ වර්ගඵලය කොච්චරක්ද කියලා. මේ ප්‍රශ්නේ ඉතාමත් ලේසි. හැබැයි නිවැරදිව මේ ඡාපයන් වල දුර ගණනය කර ගැනීම ඉතාමත් වැදගත්. එතකොට පළවෙනි කොටසේ අහන්නේ රූපයේ පරිමිතිය කොච්චරක්ද කියලා. එතකොට අපි දන්නවා පරිමිතිය කියන්නේ වටේ දිග. වටේ දිග ගද්දී සමහරවිට වල නොසලකින්නේ මෙන්න මේ කොටසේ දුරත් එකතු කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න එපා. මේ කොටසේ දුර එන්නේ නැහැ පරිමිතිය ගන්නකොට. මොකද සංයුක්ත රූපයේ වටේ දිග එද්දී මේ කොටසයි තමයි අපි එකතු කරන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ BA කියන සරල රේඛාවේ දුර සෙන්ටිමීටර් 24ක් කියලා අපිට දීලා තියෙනවා. එතකොට මෙතන DE කියන සරල රේඛාවේ දුර අපිට ගණනය කරන්න පුළුවන්. මේ කොටස 24යි, මේ කොටස 14යි. එතකොට මේ රූපයේ නිවැරදිව පෙන්නලා තියෙනවා මේ දුර සහ මේ දුර සමානයි. මොකද මෙතන තියෙන්නේ වෘත්ත ඛණ්ඩයක්. එතකොට මේක සහ මේක ඇවිල්ලා මේ වෘත්තයේ අරයන්. එතකොට මේක 14යි නම් මේ කොටස සෙන්ටිමීටර් 14යි. එතකොට මේ DE කියන කොටස අපිට ගණනය කරන්න පුළුවන් 24 ඍණ 14 කියන්නේ සෙන්ටිමීටර් 10යි. එතකොට DE කොටස ඇවිල්ලා සෙන්ටිමීටර් 10යි. ඊළඟට අපි හොයාගන්න ඕනේ මේ BCD කියන වෘත්ත ඡාපය සහ AE කියන වෘත්ත ඡාපයේ දිග කොච්චරක්ද කියලා. එතකොට BCD කියන ඡාපය ගත්තහම අපි දන්නවා වෘත්තයක් ගත්තහම වෘත්තයක පරිධිය හොයන සමීකරණය තමයි 2πr. r කියන්නේ වෘත්තයේ අරය. එතකොට BCD කියන්නේ වෘත්තයක් නෙමෙයි අර්ධ වෘත්තයක්. එතකොට මේ අර්ධ වෘත්තයේ පරිධිය වෙන්නේ එහෙම නැත්නම් BCD කියන ඡාපයේ දිග වෙන්නේ 2πr බෙදීම 2ක්. එතකොට මේ BCD කියන අර්ධ වෘත්තයේ අරය අපිට හොයාගන්න පුළුවන් මේ කොටස 14යි නම් මේක ඇවිල්ලා මේ BD කියන සරල රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය. එතකොට මේ අර්ධයේ අරය වෙන්නේ සෙන්ටිමීටර් 7යි. ඒ කියන්නේ 14 බෙදීම 2 කියන්නේ සෙන්ටිමීටර් 7යි. මොකද BD කියන රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි මෙතන මාක් කරලා තියෙන්නේ. එතකොට BCD කියන ඡාපයේ දුර වෙන්නේ දිග වෙන්නේ සම්පූර්ණ වෘත්තයක පරිධිය 2πr නම් BCD කියන්නේ අර්ධ වෘත්තයක් නිසා 2πr බෙදීම 2යි. එතකොට මේ දෙකට දෙක කැපෙනවා. π කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ මේ BCD කියන ඡාපයේ අරය. එතකොට එතන අරය වෙන්නේ සෙන්ටිමීටර් 7යි. මෙතන අපිට එනවා BCD කියන ඡාපයේ දිග සෙන්ටිමීටර් 22යි කියලා. ඊළඟට AE කියන ඡාපය ගත්තම අපිට පේනවා AE කියලා කියන්නේ සම්පූර්ණ වෘත්තයකින් 4න් එකක්. එතකොට සම්පූර්ණ වෘත්තයක් 2πr නම් මේකෙන් 4න් එකක් කියන්නේ 2πr බෙදීම 4යි. එතකොට මෙතන AE කියන්නේ වෘත්තයකින් 4න් එකක්. එතකොට ඒ වෘත්තයේ අරය වෙන්නේ සෙන්ටිමීටර් 14යි. එතකොට මෙතන අපිට එනවා AE කියන ඡාපයේ දිග 22 බෙදීම 7 වැඩි කිරීම දෙකෙන් එක වැඩි කිරීම අරය කියන්නේ 14යි. එතනත් AE කියන ඡාපයේ දිග වෙන්නේ සෙන්ටිමීටර් 22යි. එතකොට අපිට පරිමිතිය හොයන්න පුළුවන්. අපි AB දන්නවා, BCD දන්නවා, DE දන්නවා සහ AE දන්නවා. එතකොට පරිමිතිය සමානයි සංයුක්ත රූපයේ පරිමිතිය 22 එකතු කිරීම 22 එකතු කිරීම 24 එකතු කිරීම 10. මෙතන අපිට පිළිතුර එනවා
පරිමිතිය කියන්නේ සෙන්ටිමීටර 78ක්. මෙතනදී ඒකකයේ දැමීම අනිවාර්යෙන් වැදගත්. ඊළඟට අහලා තියෙන්නේ මේ රූපයේ වර්ගඵලය කොච්චරද කියලා. වර්ගඵලය හොයන එකත් ඉතාමත් ලේසි. සුළු කිරීම වරද්දන්න නැතුව කරන එක තමයි වැදගත් වෙන්නේ. අපි දන්නවා සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය හොයන සමීකරණය තමයි phi r වර්ගය. r කියලා කියන්නේ වෘත්තයේ අරය. එතකොට අපි දන්නවා මෙන්න මේ BCD කියන වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය හොයද්දී BCD කියන වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය සමාන වෙන්නේ ඒක ඇවිල්ලා අර්ධ වෘත්තයක්. එතකොට phi r වර්ගය බෙදීම 2. phi r වර්ගය බෙදීම 2 සමාන වෙනවා 7 වැඩි කිරීම. මෙතන අරය කියන්නේ සෙන්ටිමීටර් 7 වර්ගය. එතකොට අපිට මේ BCD කියන කොටසේ වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර 77ක්. ඊළඟට අපි හොයාගන්න ඕනි මෙන්න මේ ABDE කියන කොටසේ වර්ගඵලය. ඉතින් අපිට පේනවා මේ ABDE කියන කොටස හැදිලා තියෙන්නේ මේ සම්පූර්ණ ABDF කියන ඍජුකෝණාශ්‍රයේ AEF කියන වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය අඩු කරාම තමයි මේ කොටසේ වර්ගඵලය ලැබෙන්නේ. එතකොට ABDE කියන වර්ගඵලය සමාන වෙනවා ABDF කියන ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයේ මෙන්න මේ වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය අඩු කරාම එන ගාන. එතකොට සම්පූර්ණ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ දිග වැඩි කිරීම ඵලල ඒ කියන්නේ 24 වැඩි කිරීම 14. මේකෙන් අපි අඩු කරන්න ඕනේ අර AEF කියන වෘත්තයකින් හතරෙන් එකක් වෙන වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය. එතකොට සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය phi r වර්ගය නම් හතරෙන් එකක වර්ගඵලය හොයද්දී අපි හතරෙන් බෙදන්න ඕනේ. එතකොට අපිට මෙතන එනවා 24 වැඩි කිරීම 14 කියන්නේ 336ක් වින 22 වැඩි කිරීම AEF කියන වෘත්ත ඛණ්ඩයේ අරය වෙන්නේ සෙන්ටිමීටර් 14ක්. 14 වර්ගය. එතකොට අපිට මෙතන එනවා පිළිතුර ABDE කියන වර්ගඵලය ඇවිල්ලා වර්ග සෙන්ටිමීටර් 182ක්. සුළු කිරීම හරියට කරන්න. එතකොට මේ සම්පූර්ණ සංයුක්ත රූපයේ මුළු වර්ගඵලය අපිට ගන්න පුළුවන්. අපි ඒ හොයාගත්ත කොටස් දෙකේ වර්ගඵලයන් එකතු කිරීම. එතකොට මුළු වර්ගඵලය සමාන වෙනවා වර්ග සෙන්ටිමීටර් 77ට එකතු කරන්න ඕනේ අපි වර්ග සෙන්ටිමීටර් 182. මෙතනින් අපිට අවසාන පිළිතුර එනවා මේ සංයුක්ත රූපයේ මුළු වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 259ක් කියලා. එතකොට ඒ විදිහට B කොටසේ දෙවෙනි ප්‍රශ්නයත් ඉවර වෙනවා. ඒ පළවෙනි සහ දෙවෙනි කොටස් දෙකම ඉතාමත් ලේසි ගණන්. සුළු කිරීම නිවැරදිව කරලා ගාන හරියට හදන එක තමයි වැදගත් වෙන්නේ.